වසර 2500ක ලාංකික ආහාර කලාවේ ඉතිහාසය සොයා යමු. වැව සහ කෙත පදනම් කරගත් හෙළ ආහාර රටාවේ ප්‍රධානියා වූයේ සහල්ය. පොල් කිරි සහ පොල් තෙල් අපේ ආහාරවලට විශේෂ වූ රසයක් එකතු කරයි. මිරිස් ඒමට පෙර හෙළයන් සරගතිය ගත්තේ දේශීය ගම් මිරිස් වලින්ය. ආහාර වර්ග රැසක් පෘතුගීසින් ලංකාවට හඳුන්වා දී ඇත. අරාබි වෙළඳුන් හරහා රට ඉදි සහ විවිධ පැණිරස කැවිලි වර්ග ලංකාවට ගෙනාවා. ලාංකීය ආහාර වේලට විවිධ ආහාර වර්ග එක් වුණේ ලන්දේසි යුගයේදීය. තේ පානය සහ කැරට් බීට් වැනි එළවලු අපට හුරු කළේ ඉංග්‍රීසින්ය. වටලප්පන් සහ මැලේ අච්චාරු අපේ දිව පිනවුවේ මැලේ ආභාසයෙන්ය. අද වන විට ශ්‍රී ලංකාවේ ලෝක ප්‍රකට වීදී ආහාරය කොත්තුව වේ. මේ ආකාරයට ලාංකික ආහාර කලාව ක්‍රමයෙන් දියුණු විය.